ටිකක් නතර වෙලා මෙන්න මේ වීඩියෝ එක බලලම යන්න. He went to school සහ he went to the school කියන මෙන්න මේ sentences දෙකේ වෙනස ඔයා දැනගෙන හිටියද? බැලූ බැල්මට අපට හිතෙන්නේ මේ sentences දෙකේම අදහස එක වගේ කියලා. නමුත් මේ sentences දෙකේ අදහස් වල ලොකු වෙනස්කමක් තියෙනවා. පාසල, රෝහල සහ බන්ධනාගාරය වැනි ස්ථාන යම් නිශ්චිත කටයුතු සඳහා වෙන් වුණු ස්ථාන හැටියට අපි සලකනවා. පාසල කියන්නේ අධ්‍යාපනය ලබන්නට වෙන් වුණු ස්ථානය. රෝහල කියන්නේ යම් කිසි රෝගයකට ප්‍රතිකාර ගන්නට යන ස්ථානය. බන්ධනාගාරය කියලා කියන්නේ යම් කිසි වරදක් කරලා නීතියෙන් දඬුවම් ලබන්නට යන ස්ථානය. ඉතින් අපි කිව්වොත් he went to school කියලා ඔහු පාසලට ගිහිල්ලා තියෙන්නේ අධ්‍යාපනය ලබන්නට. හැබැයි he went to the school කියලා කිව්වොත් ඔහු පාසලට ගියේ ඉගෙන ගන්න නෙවෙයි. වෙන යම් කටයුත්තක් සඳහා. සමහර වෙලාවට කෙනෙක් මුණ ගැහෙන්න, එහෙමත් නැත්නම් පාසලේ රැස්වීමක් වගේ එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි තව උදාහරණයක් අරගෙන බලමු. He went to hospital. ඔහු රෝහලට ගියා. ඉතින් ඔහු රෝහලට ගිහිල්ලා තියෙන්නේ රෝහල වෙන් වෙලා තියෙන්නේ ප්‍රතිකාර ලබා ගන්න. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා he went to hospital කිව්වොත් ඔහු රෝහලට ගියේ අනිවාර්යෙන්ම රෝගයකට ප්‍රතිකාර ගන්න. හැබැයි he went to the hospital කිව්වොත් ඔහු රෝහලට ගියේ වෙන යම් කටයුත්තක් සඳහා. දැන් ඔන්න ඔයාලට පුළුවන් he went to prison සහ he went to the prison කියන sentences දෙකේ වෙනස පහලින් කමෙන්ට් කරගෙන යන්න.